අයිබෝන් මිත්‍රවරුනි, ලෝකයම මේ මොහොතේ බලාගෙන ඉන්න ප්‍රශ්නය යුක්රේන රුසියා යුද්ධයේ සටන් විරාම යෝජනාව පිළිබඳව රුසියාවේ මතය මොකක්ද? එහෙම නැත්නම් රුසියාවේ පිළිතුර මොකක්ද? මේ සම්බන්ධයෙන් රුසියාව එහෙමත් නැත්නම් ක්‍රෙම්ලිනයේ පිළිතුර ලැබුණා. නමුත් ඒ හැමෝම බලාපොරොත්තු වූ ආකාරයේ ඔව් සහ නැහැ වර්ගයේ පිළිතුරක් නෙමෙයි ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ලබා දීමට තමන් ඇමරිකානුවන්ගේ දුරකථන ඇමතුමක් ලැබෙන තුරු බලා සිටින බව. එහෙමත් නැත්නම් ක්‍රෙම්ලිනය මේ සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ලබා දීමට ඇමරිකාවේ විස්තරය ලැබෙන තුරු බලා සිටිනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින ගත කළේ ඔහුගේ සමීපතම මිතුරා සහ මේ මොහොතේ දකුණු අත ලෙසින් කටයුතු කරන සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඊලෝන් මස් සමග. ඔබ දන්නවාද දන්නේ නැහැ මේ මොහොතේ ලෝකය පුරා ඊලෝන් මස්ගේ ටෙස්ලා කාර් එහෙම නැත්නම් ඔහුගේ මෝටර් රථ නිෂ්පාදන සමාගමට එරෙහිව වර්ජන සහ විරෝධතා රැල්ලක් මතුව තිබෙනවා. එම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ගිහින් ඊලෝන් මස්ගේ ටෙස්ලා මෝටර් රථයක් මිලට ගත්තා. ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් ව්ලාදිමීර් පූටින්ට කතා කිරීමට බලාපොරොත්තු වෙන බව. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා පූටින් මෙම යෝජනාව පිළිගනු ඇති බවට තමන් සහ ඇමරිකාව බලාපොරොත්තු වෙන බව. පූටින් මේ යෝජනාවට ඔව් කියපු ගමන් යුද්ධයෙන් 75%ක් අවසන් ඊළඟට තියෙන්නේ නෙගෝෂියේෂන්ස්. එහෙමත් නැත්නම් සාම ගිවිසුම සකස් කිරීම සහ එම ගිවිසුමේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කිරීම පමණයි. එය ඉතා ඉක්මනින් අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වූ පසුව වොෂින්ටනය සහ ක්‍රෙම්ලිනය අතර විශේෂ රාජතාන්ත්‍රික සංවාද මාර්ග කිහිපයක් එහෙම නැත්නම් කමියුනිකේෂන් channels කිහිපයක් ආරම්භ වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ විශේෂ channels ඔස්සේ නායකයන් දෙදෙනා එකිනෙකා සමග කතා කිරීමට නියමිතයි. එයට CIA අධ්‍යක්ෂකවරයාගේ සහාය ලබා ගන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශවය ප්‍රකාශ කළා. මිත්‍රවරුනි, ක්‍රෙම්ලිනයේ පිළිතුර දෙස බැලීමේදී හොඳින් පැහැදිලි ඔවුන්ට මේ සම්බන්ධයෙන් ඉක්මනින් පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ට අවශ්‍යයි මේ තරමක කල් අදින්න. එය බොහොම සාධාරණයි. මොකද මේ මොහොතේ යුද පිටියේ රුසියාව දිගින් දිගටම ජයග්‍රහණ ලබා ගනිමින් සිටිනවා. ඔවුන්ට මේ මොහොතේ සටන් විරාමයකට යෑම යුද්ධය අතින් අවාසිදායකයි. එමෙන්ම යම් කිසි මොහොතක මේ සටන් විරාමය අක්‍රිය වී නැවත යුද්ධයක් ආරම්භ වුණොත් මේ කෙටි විරාම කාලය යුක්‍රේනයට ශක්තිමත් වීම සඳහා භාවිතා කළ හැකියි. එයත් රුසියාවට අවාසි සහගතයි. රුසියාව මේ ආකාරයෙන් කල් මැරීමට එහෙම නැත්නම් සටන් විරාම යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් ලබා ගැනීමට කල් මරන්නේ මෙවැනි අවාසිදායක තත්වයක් පවතින නිසා. මීට මාසයකට පෙර මෙවැනි යෝජනාවක්ම එහෙම නැත්නම් මාසයක කෙටි කාලීන සටන් විරාමයක් පිළිබඳ යෝජනාවක්ම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එකතු වී ඉදිරිපත් කළා. එම යෝජනාව රුසියාව ප්‍රතික්ෂේප කළා. නමුත් මෙවර වෙනස්. මෙවර සටන් විරාම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඇමරිකාව විසින්. ඇමරිකාව සහ රුසියාව අතර හොඳ සහ මිත්‍රශීලී රාජතාන්ත්‍රික ප්‍රතිපත්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයත් එක්ක ඇති වෙලා තියෙනවා. යුරෝපයත් එක්ක එවැනි මිත්‍රශීලී රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් රුසියාවට නැහැ. කොහොම වුණත් මේ මොහොතේ ඇතිවන සටන් විරාමයක යුදමය අතින් ජයග්‍රාහකයා යුක්‍රේනය බව පැහැදිලි. එය ඔහුන්ට මේ දිගින් දිගටම ලබන පරාජවලින් වැළකීමට මාර්ගයක් වේවි. බොහෝ දේශපාලන විචාරකයන් සඳහන් කරන අන්දමට පූටින්ගේ අවසන් ඉලක්කය මේ සටන් විරාමයට යාමට කලින් කූස්ක් කලාපය නැවත අල්ලා ගන්න. කූස්ක් යනු රුසියාවේ නගරයක්. එහි පාලනය පවතින්නේ යුක්‍රේනය සතුව. යුක්‍රේනය 2024 වසරේදී එහි බලය අල්ලා ගත්තා. මේ මොහොතේදී රුසියාව නැවතත් කූස්ක් නගරය අල්ලා ගැනීම මෙහෙයුම ආරම්භ කළා. එය බොහෝම සාර්ථකයි. රුසියාව දිගින් දිගටම ජයග්‍රහණ ලබමින් සිටිනවා. සැබවින්ම මේ මොහොතේ ඒ කලාපයේ 85%කට වැඩි භූමි කලාපයක් නැවතත් අත්පත් කරගන්න රුසියාව සමත් වී තිබෙනවා. ඔවුන්ට මේ ඉතිරි කුඩා බිම් කොටස අත්පත් කර ගැනීමට තවත් අවශ්‍ය සුළු කාලයයි. ඇතැම් විටක රුසියාව මේ සටන් විරාමය පිළිබඳව සිය තීරණය ලබා දීමට කල් මරන්නේ කූස්ක් කලාපය නැවතත් අත්පත් කරගන්නා තුරු විය හැකියි. විශේෂයෙන්ම ඊයේ කූස් සටන් පෙරමුණට එහි රුසියානු මෙහෙයුම් මැදිරියට ජනාධිපති ව්ලාදිමීර් පූටින් පවා පුද්ගලිකවම ගියා.
එමගින් මේ කලාපය රුසියාවට කොතරම් වැදගත්ද කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම වෙනත් සටන් පෙරමුණු වලටත් රුසියානු ප්‍රහාරය දැඩි කරලා තියෙනවා. එය බොහෝ විට පෙරේදා දිනයේ යුක්‍රේනය විසින් මොස්කව් නගරයට එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් විය හැකි. ඊයේ දිනේ රුසියාව යුක්‍රේනයේ කීරි නගරයට ප්‍රහාරයක් එල්ල කළා. මේ නගරය තමයි ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කිගේ උපන් නගරය. යුද්ධය අතින් බොහොම පැහැදිලි. මේ මොහොතේ ජයග්‍රාහකයා රුසියාව. ඒ වගේම වැඩි වාසි තිබෙන්නේ රුසියාවට. එම නිසා මේ මොහොතේ යුද්ධය අවසන් කිරීම එහෙම නැත්නම් සටන් විරාමයකට යෑමේ වැඩි වාසි තියෙන්නේ යුක්‍රේනයට. අනෙක් පැත්තෙන් යුක්‍රේනය සාමසාකච්ඡා මේසයට ගැනීමට සහ ඔවුන්ට ඕනෑම කොන්දේසියක් පැනවීමට ඇමරිකානු පාර්ශවයට බලය තිබෙනවා. මොකද ඇමරිකාවේ සහාය නොමැතිව යුක්‍රේනයට මේ සටන කරගෙන යන්නට බැහැ. සැබවින්ම යුක්‍රේනය මේ සාමසාකච්ඡා මේසයට ගෙනාවෙත් ඇමරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවට ඔවුන් එකඟ කරවා ගත්තේත් බලහත්කාරයෙන් වගේ. මොකද එය සිදු කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලබා දෙන සියලුම ආකාරයේ යුද්ධ ආධාර තහනම් කිරීමත් එක්ක. නමුත් ජනාධිපති පූටින්ට එවැනි බැඳීමක් නැහැ. ලෝකයේ වෙනත් කිසිම රටකට හෝ කිසිම රටක නායකයෙකුට එවැනි ආකාරයට පූටින් බ්ලැක්මේල් කළ නොහැකි. ඇමරිකාව හෝ යුරෝපයට කළ හැකි උපරිමය වන්නේ රුසියාව ඉලක්ක කරමින් තවත් සම්බාධක පැනවීම පමණයි. නමුත් කාලය විසින් ඔප්පු කර තිබෙනවා එතරම් විශාල සම්බාධක පනවා තිබියදී පවා රුසියාව තමන්ගේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන ගියා. ඉතින් පැහැදිලි තවත් සම්බාධක පැනවුවත් එහි වෙනසක් සිදුවෙන එකක් නැහැ. මේ වෙද්දි දැනටමත් බටහිර සහ ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක 24,000කට වඩා පනවා තිබෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක රුසියාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් එය රුසියාවට දේශපාලනිකව අවාසියක් වීමට සිදුවිය හැකි. මන්ද එවිට ලෝකයේ ඉබේම ලේබල් වෙනවා මේ සාමයට විරුද්ධ සහ සාමය අවශ්‍ය නැති පාර්ශවය රුසියාව කියලා. එය රුසියාවට අවාසියක් විය හැකි. එමෙන්ම සෞදියේ සිදු වූ රාජතාන්ත්‍රික හමුවෙන් පසුව යුක්‍රේනයේ සහ ඇමරිකාවේ රාජතාන්ත්‍රික බැඳීම නැවතත් සවිමත්ව තිබෙන බව පෙනෙනවා. මෙම රාජතාන්ත්‍රික කණ්ඩායම් දෙක එකතුවේ ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ අනුව පැහැදිලිව සඳහන් වුණා ඉදිරියේදී පැවැත්වෙන සාම සාකච්ඡාවට සඳහා යුක්‍රේනයටත් පුටුවක් වෙන්වෙන බවට මින් පෙර ඇමරිකාව විසින් සඳහන් කළේ තමන් සහ රුසියාව පමණක් එකතු වී සාකච්ඡා කරමින් යුද්ධයට අවසානයක් හොයන බව. නමුත් මේ සාකච්ඡාවෙන් පසුව ඇමරිකාවේ එම ස්ථාවරය වෙනස් වී තිබෙන බව පෙනෙනවා. එයට හේතුව යුක්‍රේනය සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නැවතත් අලුත් වීම. ඉතින් මිත්‍රවරුනි, යුද්ධය ආරම්භ වීමත් සමග මේ තාක් ගත වූ වසර 3ක කාලයේ තමන් සිදු කළ සෑම දෙයක්ම නිවැරදිව සිදු කළ, ඒ වගේම සෑම තීරණයක්ම උපක්‍රමශීලීව සහ නිවැරදිව ලබාගත් ව්ලාදිමීර් පූටින් මේ ගැටලුව ඉදිරියේ කුමක් සිදු කරාවිද? ඔහු සටන් විරාම යෝජනාවට එකඟ වේවිද? එහෙම නැත්නම් එය ප්‍රතික්ෂේප කරාවිද? එහෙම නැත්නම් කූස් භූමිය අල්ලා ගන්නාතුරු සටන් විරාමය පිළිබඳව අවසන් පිළිතුර ලබා දීමට කල් මරාවිද? අපි බලාගෙන ඉමු. ඉතින් මිත්‍රවරුනි, අදට අපේ කතාව අවසන්. මේ වගේ ගෝලීය දේශපාලනයේ වටිනා තොරතුරු දැනගන්න අපේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.